පසුගිය දින කීපය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්‍රදේශ කීපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. මේ වගේ කාලයකදී අපේ ශරීරයේ පිත්ත දෝෂය අධික ලෙස කිපෙන්න පුළුවන්. ඒ නිසා නිකම්ම වතුර බීලා විතරක් මදි. අපේ දෛනික පුරුදු කීපයකුත් වෙනස් කරගන්න වෙනවා. ඔයත් සෞඛ්‍ය වෙනුවෙන් මෙන්න මේ වැදගත් කරුණු කීපය පිළිපදින්න. කෘමි සතුන්, සර්පයන් ආදී සතුන්ගෙන් ප්‍රවේශම් වන්න. මොකද මේ කාලෙදී සතුන්ගේ විස අපේ ඇඟට දැනෙන ප්‍රමාණය අනෙකුත් කාලවලට වඩා වැඩියෙන් දැනෙනවා. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී කෝපය පාලනය කරගන්න. මිනිසුන් සමග කොයි වෙලාවකවත් ගැටෙන්නට යන්න එපා. අනිත් කාලවලත් එපා. හැබැයි මේ කාලේ විශේෂයි. අනවශ්‍ය විදිහට යම් දෙයක් ගැන එක දිගට සිතන්නට යන්න එපා. ඔයාට සුළුවෙන් හෝ ඇලර්ජික් වෙන ආහාර හෝ වෙන යම් දෙයක් වේනම් ළඟින්වත් යන්න එපා. ඈත් කරලම තියන්න. අවුවේ යන විට අවු කණ්ණාඩි භාවිතා කරන්න. පොදු වැසිකිළිවල වැඩි වේලාවක් ගත කරන්න එපා. මොකද අධික හිරු රශ්මිය නිසා විවිධ විස වායුන් වර්ග වැඩි සාන්ද්‍රණයකින් වෙනදට වඩා නිපොදවන නිසා පිපාසය දැනෙන තෙක්ම නොසිට නිතර වතුර පානය කරන්න. පාසල් යන වයසේ කුඩා ළමුන් සිටිනම් පිට්ටනියේ ක්‍රියාකාරකම් හවස් වරුවට කිරීමට උපදෙස් දෙන්න. තැඹිලි, කුරුම්බා, බෙලිමල්, තැඹු වතුර, රණවරා මල් පානය සහ ඉරමුසු වැනි දේ ඊටම ගුණදායකයි. කැඳ පානය කරන්න. දහඩිය සමග සිරුරෙන් පිටවන ලවණ නැවත ලබා ගැනීමට කෙදි වර්ග උදව් වෙනවා. පිපිඤ්ඤා, කැකිරි, පතෝල, වැටකුළු සහ බණ්ඩක්කා වැනි සිරුර සිසිල් කරන එළවලු නිතර ආහාරයට ගන්න. කොමඩු, පැපොල්, නාරන් සහ දොඩම් වැනි පළතුරු සිරුරේ තෙතමනය රඳවා ගැනීමට උදව් වෙනවා. අධික ලෙස